සැමියා කියන්නේ ඔයාගේ ළඟින්ම ජීවත් වෙන තවත් එක් මිනිසෙක් පමණක් නෙවෙයි. ඔහු තමයි ඔයාගේ වෙහෙසකර සිනහව පිටුපස ඉන්න යෝධ ශක්තිය. විවාහ ජීවිතය තුළ හැමදේම හැම වෙලාවෙම පරිපූර්ණ නෑ. ප්‍රශ්න, මතභේද, වගකීම්, නිමක් නැති කරදර උරුමයි තමයි විවාහ ජීවිතය. එච්චර සැමියා මේ සියලු කරදර බාධක මැද සංසුන්. එයා හැම වෙලාවෙම මේ හැම බරක්ම දරා ගන්නවා එයාගේ හිස මත නිහඬවම. කැප කරන ඔයාගේ හැම හීනයක්ම ආශාවක්ම තමන්ගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හිතෙන්නේ නැද්ද එයාට? දැනෙන්නේ නැද්ද බය සහ දුක? ඒත් ඒ හැම හැඟීමක්ම සංගවනවා පවුලයට ආරක්ෂිත හැඟීමක් දෙන්න. සමහර විට 1000ක් ප්‍රශ්න නිසා එයා ඇතුළතින් බිඳිලා විසිරීලා වෙන්න ඇති ඉන්නේ. ඒත් ඔහු පවුල ඉදිරියේ මහ වෘක්ෂයා. මොන දුකක් වේදනාවක් දැනුණත් ඇතුළතින් ඔහු සටන් කරනවා එයාගේ පවුල වෙනුවෙන්. ඔහුගේ කැපකිරීම විධිවර්ජිත රාත්‍රී දරාගත නොහැකි වෙහෙසකදී පවා ඔහුට අවශ්‍ය ඔබට දරුවන්ට පවුලට සතුට දෙන්න. විවාහය කියන්නේ ආදරේ විතරක් නෙවෙයි. ජීවිතේන අඳුරම තැන්වලදී එකට සිටීම. ජීවිතය තුළ මා බයක් දැනෙනකොට එකිනෙකා අල්ලාගෙන සිටීම. ආදරණීය සැමියාගේ ආදරය, කැපවීම, දරා ගැනීම නොපෙනෙන අවස්ථාවන් බොහොමයි. හැමදාම ඔයාට ආදරේ කියලා නොකියුවට ඔබ වෙනුවෙන් කැප කරන්නේ ඔහුගේ සිහින, ආශාවන්. සමහර විට එයාට බැරි වෙන්නේ නැති ඔයාට තෑග්ගක් දෙන්න කාලෙකින්. ඔයාට දැනෙන්නේ නැති දුක. ඒත් ඔයා දැක්කද? එයාගේ කමිසය කොච්චර පරණද කියලා. පිරිමියෙක් හරි ආඩම්බරයි. කැමති නෑ කිසිම දුර්වලකමක් පෙන්වන්න. ඒකයි එයා දරදඬුයි කියලා පේන්නේ. එයා තමයි තෝරේ පදනම. ඉතින් කොහොමද එයා දුර්වල වෙලා? පුළුවන් නම් මෙයාගෙන් වෙන අඩුපාඩු, අමතක වීම, වැරදි, සිනහවකින්, විහිළුවකින් පිළිගන්න. එයාට දැනෙන ලොකු නිදහසක් හිතට. ඒත් කියන්නම් තව පුංචි දෙයක්. තමන්ගේ සතුට, නිදහස, මුදල් ගැන පමණක් හිතන, පවුල කියන්නේ සිරගයක් කියලා හිතන සැමියනොත් නැතුවම නෙවෙයි. ඇවිත් යන්න මගේ නාලිකාවට. ලියන පුංචි වචනයක් මේ ගැන. කැමති නම් මේ අදහස් වලට දාලා යන්න ලයික් එකක්. මාත් එක්ක හැමදාම ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. සතුටින් ඉන්නවල හැමෝම. From the bottom of your heart channel.